Hello, welcome back කියලා පිළිගන්නවා guys. ඔයත් අපේ උරු channel එකේ තවත් පොත වීඩියෝ එකකට. ඉතින් මම තමයි load dinos එකේ. ඉතින් අද මම play කරන්න යන්නේ Minecraft. මම දන්නේ Minecraft මොකක්ද අද මම කරන්න යන්නේ කියලා. අපි බලමු වීඩියෝ එක ඉස්සරහට ගිහිල්ලා මම මොකද්ද මොන වගේ දේවල් කරන්න දෙන්නේ. අපි බලමු වීඩියෝ එක ඉස්සරහට ගිහිල්ලා. සෙල්ලම අපිට නම් ටාස්ක් වගේක් තියෙනවා. මේ පැත්තෙන් පේනදි ටාස්ක් ටිකක් තියෙනවා. පළවෙනි ටාස්ක් එක තමයි මතක ගොල්ලක් හදන එක. ඇත්තම කිව්වොත් දැන් මේ මම නවට පෙන්නන්න මේ ඒක පස්සේ එක ටාස්ක් කියන්නේ ටාස්ක් අන්න අතර මම මතක ගොල්ලක් හැදුවා. හරිද? ඉතින් මම මේක රෙකෝඩ් කරා OBS එකෙන්. OBS එකේ මම low end setting නෙමෙයි දාලා තියෙන high end setting. ඒ වගේම මම share එකකුත් දාලා තිබ්බේ. ඉතින් එතකොට වීඩියෝ එක දන්නවනේ වෙන දේ ඉතින් ඒ වගේ වෙලා තිබ්බා. දැන් ඔයාලට පොඩ්ඩක් කලර්ස් අඩු ඇති. මං ඊළඟ වීඩියෝස් වල එක හදාන්න බලන්න. දැන් මේ හදිස්සිය තමයි වීඩියෝ කරන්නේ. මෙතන උනේ මොකද්ද කිව්වොත් ඇත්තටම මම කිසි දෙයක් දන්නේ නැතුව OBS එකෙන් රෙකෝඩ් කරා. රෙකෝඩ් එක ස්ටක් කරලා තිබ්බා. ඉතින් ඒකට මට කරන්න දෙයක් නැහැ. මම දන්නෙත් නැහැ OBS ගැන. මම ඊට කලින් PC එකෙන් ස්ක්‍රීන් රෙකෝඩ් එකක්වත් ආසාවටවත් බලලා තිබ්බේ නැහැ. ඉතින් ඒක නිසා මම දැනන් ඉතින් නැහැ හිම දෙයක්. හරි ඉතින් ඕගොල්ලෝ මගේ වීඩියෝ එක බලන්න කලින් අනිවාර්යෙන් මේ ඕගොල්ලෝ subscribe කරන්න නැතුව නම් බලන්න අනිවාර්යෙන් subscribe කරන්න. ඒ වගේම like එකක් comment එකක් අනිවාර්යෙන් දාන්න යන්න. අපි බලමු ඉස්සරහට මොකක්ද අද වීඩියෝ වෙන්නේ කියලා. ඉතින් වීඩියෝ හදිස්සිය ගන්න හින්දා මට පොඩ්ඩක් අමාරුයි මේක හදාගන්න. ඉතින් අපි එතකන් පළවෙනි ටාස්ක් එක නම් සාර්ථක කියලා කම්ප්ලීට් වෙනවා. හරි. ඊට පස්සේ මම හදපුවා වෙන්නන්න ඕනේ දැන් ටාස්ක් එක. ඉතින් මේක තමයි මම ආසාවෙන් හදපු දේ. ඇත්තට මෙතන මාලිගාවක් හදන්න නැද්ද මෙහෙම එන්ට්‍රන්ස් එක මේ විදිහට වැටලා නිකන් අර හදන්න හැදුවා මේ මාලිගාව. මම මාලිගාවක් හැදුන්නේ නැහැ එතන. කද්දේ මම දන්නේ. ඉතින් වෙන්නටන් දෙනා guys නගන්න එක ඉතින් මම විතර පස්සේ නගන්න එක දෙන්න දාන්න. අඩ මුන් කෑ ගහන විදිහට ටිකක්. හරි ඉතින් ඒක තමයි එකක් ඒක ඊට පස්සේ දෙකක් හරි දැන් තුන්වෙනි ටාස්ක් එක කියන්නේ අන්තිම ටාස්ක් එක දැන් මට කරන්න තියෙන්නේ guys. හරිද මට අන්තිම ටාස්ක් එක තියෙන්නේ කරන්න. Here I come. Oh, here I come. Oh. දැන් ඉරවුණාද guys ඉරවුණාද කියලා හිතන්න ගන්න බැරි වුණා. හරි ඉතින් ඊට පස්සේ මෙතන ඇක්සලෝට්ලා ඉන්නවා. වන්න පේනවාද ඇක්සලෝට්ලා සහ අන්න අර ඉන්නවා කැස් බෑව හරි ඉබ්බු හරි මොදන්නේ. ටර්ටල් කියන්නේ ඉබ්බනේ දන්නේ නැහැ. හරි අත මගේ බල්ලා ඉන්නවා. මෙතන මගේ ගේ දෙනවා. මගේ ගේ වෙන්නන්න මං ඔයාලට මෙතන පහළ තියෙනවා මේ පොඩි සීන් එකක් මේ චාටින් රූම් එක. ඒක හරියට වැඩ කරනවාද කියලා මම දන්නේ නැහැ. මම පළවෙනියට ගාපු කෑමයි තියෙන්නේ. පළවෙනියට ගාපු කෑමක තමයි මාත්. මේක කියන්න තිබුණා. මම ඇත්තටම පළවෙනියට ගාපු කෑමක මතක නැහැ. මම පළවෙනියට කෑවේ guys අල එළියා. මට හොඳට මතකයි. හොඳට මතකයි නේද guys තිබ්බේ අල විතරයි මං ගාව. හරි. ඉතින් අපි දැන් අලගෙඩිය පුච්චලා දැන් මම කෑවේ මට මතක නේද? ආන්න ඉර බහින්න යන්නේ මෙන්න මම ටක් ගාලා මේක පුච්ච ගන්නම්. හරි මගේ අලගෙඩිය පිච්චෙනවා guys. ඉර බහින්න මේ පැත්තෙන්. මම දන්න විදියට. මොමින් guys මේක හරි guys හදුනා එක. ඉතින් අපිට දැන් ඉර බලන්න තියෙන්නේ මං ඉර බලනකන් ඉන්නම්. ඉතින් guys පොඩ්ඩක් රෑ වුණා. ඉර බහින බලන්න අපි දැන් හඳ දිහා
අන්න ගයිස් හඳ මම හඳ දිහා බලන් කනවා ඉර දිහා බලන් කන්න ගයිස් ඔන්න ගයිස් අපේ අන්තිම ටාස්ක් එක ඉවරයි ඒ වගේම මේ වර්ල්ඩ් එක දැන් ඉවරයි ගයිස් මොකද මම හිතන්නේ මීට වඩා මේ වර්ල්ඩ් එකෙන් මට ප්ලේ කරන්න පුළුවන් වෙයි කියලා ගයිස් ඉතින් මම හිතනවා අදට ගේම් ප්ලේ එක හොඳට මැති කියලා එහෙනම් ගයිස් I've seen a lot of change, been through a lot of pain. Some things are not the same as they were a year ago, but all will be okay. I move on each and every day. The past is where it stays, way back a year ago. I've changed for the better this time. I thought I would never be fine. I strive just to say I'm alright, and for the first time in a long time I'm alright. I've seen a lot of change, been through a lot of pain. Some things are not the same as they were a year ago, but all will be okay. I move on each and every day. The past is where it stays, way back a year ago.